අපි මේ ඉන්නේ සබරගමු පළාතේ අපේ උරුමයක පරිසරය තුල තමයි අපි මේ රැඳී සිටින්නේ. ඔබ කවුරුත් දන්නවා ශ්‍රීපාද අඩවිය කියන්නේ ලෝක උරුමයක්. ඒ කියන්නේ ලෝක උරුමයක් කියලා කියන්නේ මේක සබරගමු ජීවත් වෙන මේක අපේ උරුමයක්. එතකොට සබරගමු උරුමය YouTube නාලිකාව වෙනුවෙන් තමයි අපි මේ කතා කරන්නේ. අපි හැම වෙලේම විශ්වාස කරන දෙයක් තමයි ශ්‍රීපාද හඳුමුදුනට බොහෝ දෙනා යනමයනවා. ඒ යන්නේ දේශීය හා විදේශීය සංචාරකයන් වගේම බැතිමතුන්. මේ සියලු දෙනාම මේ ගමන එනකොට ඒ ගමන තුලදී සිදුවන විවිධාකාර වූ යම් යම් අකාර්යක්ෂමතා එහෙම නැත්නම් යම් යම් පරිසර හානික සිද්ධීන් නිසා ගොඩක් වෙලාවට බරපතල සිද්ධීන් මුහුණ පාලා තිබෙනවා. අපි ගත්තොත් රත්නපුරේ කළුගඟ ගත්තොත් මේ කළුගඟට එකතු වන යම් යම් පාරිසරික සාධක හේතුවෙන් අපද්‍රව්‍ය හේතුවෙන් කළුගඟට ලොකු හානියක් වෙලා තිබෙනවා. ඉතින් ඔබ කවුරුත් දන්නා විදිහට ලංකාවේ සෑම සතර දිග් භාගයටම දියසපයන්නේ සමුල්ල කන්ද ආශ්‍රිතව මහවැලි කෙල්ලනි කළු වලවේ කියන ගංගා උක්මුගල අවශ්‍ය මේ ප්‍රදේශ ආශ්‍රිතව. එතකොට ඒ ප්‍රදේශ ආශ්‍රිත ගලා බසින මේ මහා ජල කඳ ගමන් කිරීමට පුළුවන්කම ලැබිලා තිබෙන්නේ මේ ශ්‍රීපාද රක්ෂිතයේ තියෙන වනගහණය තුල. ලෝක උරුම ශ්‍රීපාද රක්ෂිතය අපේ සබරගමු උරුමය, අපේ රත්නපුරේ උරුමය. ඉතින් සබරගමු උරුමය YouTube නාලිකාවෙන් අපි ඔබෙන් ඉල්ලන්නේ ශ්‍රීපාදේ වන්දනා කරන්න. ඒ වන්දනා කරන්න එන විට ඔබ මෙහි කසල රැගෙන එන්න එපා. ප්ලාස්ටික් වැනි දිර්ණ ද්‍රව්‍ය මෙහි දාලා යන්න එපා. ඒ සියල්ල ඔබ රැගෙන ආවහා සමානව නැවත ආපසු රැගෙන යන්න. මොකද හේතුව මේ අපේ උරුමය අපි රැකගත යුතු නිසා. එතකොට මේ උරුමයේ රැකීම පිළිබඳව අපි ඒ හරිදේ සමාජයට ලෝකයට පාඩමක් කියා දෙන්නේ නැත්නම් වෙනත් කෙනෙක් ඇවිල්ලා කොහොමද මේ දේ කරන්නේ? ඒ නිසා අපි ඔබට කියන්නේ ඔබේ දූ දරුවන් ඔබේ පවුලේ අයට මතු අනාගතයේ දිනකදී මේ ආකාරයෙන්ම ශ්‍රීපාද වන්දනා යන්න පුළුවන්කම තියෙන විදිහට මේ පරිසරය ආරක්ෂා කරන්න. ඉතින් ඒ වෙනුවෙන් සබරගමු උරුමය අපි කැපවීමෙන් ඉන්නවා මේ පරිසරය ආරක්ෂා කිරීමට. සබරගමු උරුමය වෙනුවෙන් අපි විශ්වාසවන්ත වෙනවා යලිත් දිනක තවත් වීඩියෝකින් හමු වෙන තෙක්. ස්තුතියි.